හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එක අරගෙන තව සුපිරිම ෆ්‍රී ෆයර් වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කලින් ඉඳන් මගෙන් ඉල්ලපු එකක් ගැන. ඉතින් මම OB49 අප්ඩේට් එකේ ඉන්න තියෙන දේවල් ගැන ගෙනාවා. ඒකෙදිත් ඔයගොල්ලෝ ඉල්ලුවේ මෙන්න මේ ෆ්‍රී ෆයර් ප්‍රොක්සි දාන විදිය. ඉතින් ඊට පස්සේ මම AG tool ගැන ගෙනාවා. ඒකෙදිත් ඉල්ලුවල ප්‍රොක්සි දාන ඉතින් මම මොකද දැම්මත් උඹලා ඉතින් හැමතිස්සෙම ඉල්ලුවේ මෙන්න මේ ෆ්‍රී ෆයර් ප්‍රොක්සි එක කොහොමද දාගන්න දී ගැන ගේන්න කියලාම විතරයි. හරි ගයිස් ඉතින් මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන මෙන්න මේ ෆ්‍රී ෆයර් ප්‍රොක්සි එක ඉතින් අපේ රියල්ම ෆ්‍රී ෆයර් එකට දාගන්න දී ගැන. හරි ඉතින් මම ඊට කලින් ගෙනාවා ගයිස් ඉතින් ප්‍රොක්සි ගැන වීඩියෝ එකක් UG ෆෝන් එකකින් ඒක මෙලෝ රහක් නෑ ඒක වැඩක් කතා කරලකුත් නෑ. ඊට පස්සේ මම ගෙනාවා බං ඉතින් UG ෆෝන් එක නැතුව ෆ්‍රී ෆයර් එක අන්ඉන්ස්ටෝල් කරලා දාන්න එකක් ඒක ගැන කතා කරලකුත් නෑ. ඒකේ අප්ඩේට් එකක් ආපු දාපු ගම්ම ඉතින් මම මේ පාර ගෙනල්ලා තියෙන්නේ බං ඉතින් අපේ තියෙන ෆ්‍රී ෆයර් එකටම අන්ඉන්ස්ටෝල් නොකර තියෙන ෆ්‍රී ෆයර් එකටම තවත් MB 8 වගේ පොඩි ඇප් එකක් අරගෙන ඉතින් අපේ account එකට කොහොමද හරි මෙන්න මේ ෆ්‍රී ෆයර් සුල්තාන් account ගන්න ප්‍රොක්සි දාගන්න විදිය ගැන. හරි ගයිස් ඉතින් අපිට මේක දාලා ගේම් එකට ආපුව හැමදේම ඉතින් දැනට නූල් පොටක් නෑ අර ගේම් එකට ආපු හැමදේම ඉතින් බලට ගන්න පුළුවන් නම් මෙන්න මේ ෆ්‍රී ෆයර් ප්‍රොක්සි එකේ. හරි ගයිස් එහෙනම් ඉතින් මේ වීඩියෝ කිසිම තැනක ස්කිප් කරන්න එපා. ඉතින් එහෙම වුණොත් ඔයාලට තමයි මේක පාඩු වෙන්නේ. ඉතින් මේක හරිම තැන ඉඳන් හදාගෙන ඉතින් මේ වීඩියෝ ඉවරකම තියෙනවා. ඉතින් එහෙනම් ස්කිප් කරන්න තු බලන්න. ඒ වගේම ගයිස් ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. මේකට තියෙන free fire වීඩියෝ එකක් තවත් දාපු ගමන් මුලින්ම ඔයගොල්ලන්ට notification ගෙන්න ගන්න. හරි ගයිස් එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි යමු බලන්න අපිට මෙන්න මේ අලුතෙන් අපු proxy එක කොහොමද හරියටම හදාගන්නේ කියලා. හරි ගයිස් ඉතින් මුලින්ම ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ free fire account එකට එන්න. ඉතින් ඔයගොල්ලෝ free fire account එකට ආවිලා ගයිස් ඔයගොල්ලෝ මෙන්න මේ setting ලකුණු click කරගන්න. ඉතින් අපි දැන් කරන්නේ ගයිස් ඉතින් අපේ තියෙන real account එකෙන් අපි දැන් log out වෙනවා. ඉතින් අපි මේක දාන්නේ ගයිස් ඉතින් අපි guest account එකක් හදලා තමයි. ඉතින් ඒ හින්දා මම real account එකේ මෙන්න මේ විදිහට log out වෙනවා මුලින්ම. හරි ගයිස් ඉතින් මෙන්න මේ විදිහට load වෙලා ඉතින් ආවට පස්සේ මම මෙන්න මේ විදිහට විතරින් guest කියන එක දෙනවා. ඉතින් මම මේක දාන්නේ ගයිස් ඉතින් අර නමම use කරගෙන ඉතින් guest account එකක් හදලා තමයි මේක දාන්න හිතන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ guest account එකක් හදලා තමයි ගයිස් අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ. මොකද මම තාම real account එක දාලා කරලත් නැහැ. ඒනොට කරන්නත් එපා. ඔයගොල්ලෝ අවදානමක් ගන්න බැරි හින්දා. හරි ගයිස් ඉතින් මම මෙන්න මේ විදිහට guest account එකක් හදාගෙන ඉතින් මම මෙන්න මේකට ඉතින් මගේ අර real account එකේ නමම දෙනවා. ඉතින් මම මෙන්න මේක ගයිස් ඉතින් real account එකේම නමම දෙන්නේ බං. ඉතින් මම මේක වීඩියෝ එකක් එම කරලා TikTok එකට දාද්දි ඉතින් මගේ කලින් account එකත් එක්ක බවට් නොවන විදිහට මම මෙන්න විදිහට real එක නම දෙන්න හිතන් හිටියේ වගේ කලින් account එකේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ගයිස් ඉතින් ඔයගොල්ලෝ කැමති නම දී ගන්න ඉතින් ඔයගොල්ලෝ free fire account එකට. ඉතින් මම මෙන්න විදිහට නම දීලා ගයිස් ඉතින් මෙන්න විදිහට let's go කියන එක දෙනවා. ඉතින් let's go කියන එක දුන්නාට පස්සේ ගයිස් ඉතින් අපි මෙන්න මේ විදිහට හරියටම account එක හැදෙනවා guest account එක. ඉතින් guest account එක හැදලා ඉවරනට පස්සේ ඔයගොල්ලෝ කැමති එක මෙන්න මෙතනින් ඔබා ගන්න. හරි ගයිස් ඉතින් මම මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ start කියන එක දෙනවා. ඉතින් start කියන එක දුන්නාට පස්සේ ඉතින් අපිට මෙන්න මේ විදිහට අපේ එක්ක යන bot paying match එකකට ඉතින් අපිට මේක පුරුදු වෙන්න. ඉතින් උඹලට කැමතිද මේක play කරලා වරෙන්. ඉතින් මම මේක play කරන්නේ නැහැ. ඉතින් කෙලිම back වෙලා පට ගාලා මෙන්න මේ විදිහට back වෙන්න. back කරලා ඉතින් මේක මුලින්ම ඔයගොල්ලෝ lobby එකට එන්න. හරි ගයිස් ඉතින් දැන් මම real account එකෙන් අයින් වෙලා අලුතෙන් guest account එකක් හදාගෙන ගයිස් මෙන්න විදිහට guest account එක log out වුණා. ඉතින් login වෙලා ගයිස් ඔයගොල්ලෝ මෙන්න මෙතනට ගිහලා ඔයගොල්ලෝ මෙන්න මේ ID copy කරගන්න. ඉතින් අපි දැන් ගයිස් proxy දාන්න ඉතින් කලින් වගේ app එකක් අරගෙන ඉතින් එහෙම වැඩ දාන්න නැතුව ඉතින් කෙලිම ID එකට තමයි proxy එක දාන්න. ඉතින් මම නේද හොඳට ID එක 3-4 පාරම ඔයගොල්ලෝ copy කරගන්නවා. හරි ගයිස් ඉතින් අපි දැන් ID එක copy කරගන්නවා. අපි දැන් මෙන්න මේ bot account එකේ ඉතින් මම bot account එකේ ID එක copy කරගෙන මෙන්න මේ විදිහට මේ free fire කපලම දානවා. ඉතින් free fire කපලම දාන ගයිස් ඔයගොල්ලෝ ඊට පස්සේ තමයි ඉතින් ගයිස් අපේ වැඩේ පටන් ගන්නෙ. හරි ගයිස් ඉතින් මම මගේ පළවෙනි comment එකේ pin කරලා දාලා තියෙනවා මෙන්න මේ app එකේ link එක ඉතින් pin drive විදිහට ඉතින් දාලා තියෙනවා drive එකක් විදිහට. ඉතින් MB 40 වගේ පොඩි ගාණක් වෙනවා ගයිස් මෙන්න මේ app එකේ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ app එක download කරගන්න. හරි ගයිස් ඔයගොල්ලෝ මෙන්න මේ download කරගෙන මෙන්න මේ app එක open කරගෙන මෙන්න මේකේ permission එක allow කරගන්න. හරි ගයිස් allow කරගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්නේ ඉතින් බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ beta server app එක. හරි ගයිස් ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ උඩම තියෙන active කියන එක දෙන්න. ඉතින් මෙන්න මේ active එක දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට කොළ පාටින් deactive කියලා තියෙන එක නිසා හරියට මේක active වෙලා තියෙනවා. හරි ගයිස් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ තුන්වෙනි unlock server කියන එක දෙන්න. ඉතින් unlock server කියන එක දුන්නාට පස්සේ ඉතින් go to site කියලා වෙලා අපි කෙලින්ම site එකට යනවා. හරි ගයිස් ඔයගොල්ලෝ මෙන්න මේ site එකට ආවට පස්සේ තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අර copy කරගෙන ආපු free fire ID එක මෙන්න මෙතන දෙන්න. හරි ගයිස් ඉතින් ඔයගොල්ලෝ guest account එක හදලා copy කරගත්ත මෙන්න මේ ID එක ඔබාගෙන ඉඳලා මෙන්න මෙතන දෙන්න. හරි ගයිස් ඉතින් මෙන්න මේ විදිහට account එකේ ID එක දීලා ඉතින් මෙන්න මේ start unlock කියන එක දෙන්න. හරි ගයිස් ඉතින් start unlock එක දුන්නාට පස්සේ next step එක දෙන්න. ඊට පස්සේ ඉතින් ආයෙ එකපාරක් back කරන්න. හරි ගයිස් ඉතින් ආයෙ පාරකදී ඔයගොල්ලෝ තප්පර 3ක් ගිහලා මෙන්න මේ විදිහට ආවට පස්සේ next step කියන එක දීලා ආයෙ එකපාරක් button එකෙන් ඔබලා back වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට ගයිස් ඉතින් page 7ක් තියෙනවා. ඉතින් මෙන්න මේ page 7ම මේ විදිහට ඔබලා back වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තප්පර 3ක් ගියාට පස්සේ ආ back වෙන ඊට පස්සේ අර පොඩි එකක් පේනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පොඩි ගණන් වලින් වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට page 7 මෙන්න මේ විදිහට back කරගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ තමයි ඉතින් අපි මෙන්න මේ වැඩේ පටන් ගන්නෙ. හරි ගයිස් ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයගොල්ලෝ page 7 back කරලා ඉවරනට පස්සේ මෙන්න මේ විදිහට congratulation කියලා වෙන්න සාර්ථකවම අපේ free fire proxy account එක හැදලා තිනවා. හරි ගයිස් ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ key එක copy කරගන්න ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හරි ගයිස් ඉතින් copy කරගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඉතින් ඔයගොල්ලෝ ආයෙ මෙන්න මේ app එකට ඉතින් මෙන්න මේක active වෙලා තියෙනවද කියලා.
හරි guys ඉතින් මෙන්න මේ ඇක්ටිව් වෙලා තියෙන තමයි guys ඉතින් මෙන්න මේක ඩීඇක්ටිව් කියලා පෙන්නන්නේ. හරි guys ඉතින් මම මෙහෙම තියාගෙන දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ගේ FIFA එකට. හරි guys ඉතින් බලමු FIFA එක load වුණාට පස්සේ ඉතින් අපි හරියට මෙන්න මේ FIFA proxy එක අපේ account එකට වෙලා තියෙනවද කියලා. හරි guys ඉතින් මෙන්න මේ විදිහට load වුණාට පස්සේ බලමු මම දැන් දීපු ID එකේ account එකට මොනවා හරි වෙලා තියෙනවද කියලා. හරි guys ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් gem 111ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම guys ඉතින් midnight එකේ view bundle එක ඇවිල්ලා තියෙනවා. හරි guys ඉතින් බලා ගන්න පුළුවන් නම් එහෙම මම ඉතින් කලින් දීපු account එකේ තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට දැන් සුපිරියටම ඇවිල්ලා තියෙනවා. ඒත් තාම guys ඉතින් මේක වැඩට ඉවර නම් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ යන්න ඔයගොල්ලෝ මෙන්න මේ email එකට. හරි guys ඉතින් ඔයගොල්ලෝ mail box එකට ඇවිල්ලා මෙන්න මේකට click කරගන්න. හරි ඉතින් ඔයගොල්ලෝ click කරගත්තට පස්සේ තමයි guys ඉතින් මෙතනින් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ FIFA proxy එකේ හැමදේම වෙනස් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති කරන level වෙනස් කරන්න, ඒ වගේම diamond ටික වෙනස් කරගන්න ඔයගොල්ලන්ට ඕනේ හැමදේම මෙන්න මෙතනින් තමයි වෙනස් කරගන්න ඕනේ වෙලාවට. හරි guys ඉතින් මම මෙන්න මේ විදිහට ආවට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් diamond, gold, ඒ වගේම ඔයගොල්ලන්ගේ light pass ගන්න, ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ගේ level එක, ඒ වගේම guys ඉතින් මෙතන හැමදේම වෙනස් කරගන්න. ඉතින් ආවට පස්සේ මුලින්ම ඔයගොල්ලෝ මෙන්න මේ login key එක දෙන්න. හරි guys ඉතින් ඔයගොල්ලෝ login key එක දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කිව් විදිහට හැමදේම වෙනස් කරන්න දීලා තියෙනවා. හරි guys ඉතින් මම මේකේ මුලින්ම ඉතින් මගේ diamond 111 තිබෙච්ච ඉන්න මම මෙන්න මේ උඩටම ඇවිල්ලා මෙන්න මෙතන diamond 111 කෙනෙකුට click කරලා මේක වෙනස් කරගන්නම්. අතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඉතින් මේකේ තියෙන ඔයගොල්ලෝ කැමති ගණන් වලින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් level නම් guys ඉතින් limit එක 90 ඉතින් ඊට වැඩියෙන් දාන්න බෑ අපේ level එක. ඉතින් මම මෙන්න මේ විදිහට guys ඉතින් click කරගන්න මුලින්ම diamond එක උඩ. ඉතින් මම මුලින්ම diamond එක උඩ click කරලා ඉතින් මෙන්න මේක diamond 2000 දා ගන්නවා. හරි guys ඉතින් ඊට පස්සේ මම මෙන්න මේක උඩ click කරලා ආය දා ගන්න මේක level 90. ඉතින් max ගන්න තමයි guys ඉතින් මේකේ limit එක තියෙනවා. අර විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නේද? ඊට වැඩි අපිට දාන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කැමති තරම් ඔක්කොම වෙනස් කරගන්න. හරි guys ඉතින් වෙනස් කරගෙන ඉවරලා මම මෙන්න මේ විදිහට upload profile එක දෙනවා. ඉතින් upload profile එක දුන්නාට පස්සේ ඉතින් මම මෙන්න මේකේ කතරේ බලයි මේ දෙකම back කරගන්නවා. හරි guys ඉතින් මම මෙන්න මේ දෙකම back කරගෙන ඉතින් දැන් මම මෙන්න මේ game එක close කරලා ආවිල්ලා බලනවා. ඉතින් දැන් මම වෙනස් කරපු ටික ඔක්කොම update කරලා තියෙනවද කියලා. හරි guys ඉතින් බලන්න පුළුවන් back වෙලා ආවට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් diamond 2000 ඇවිල්ලා තියෙනවා. ඉතින් මම add කරපු විදිහටම ඒ වගේම guys ඉතින් level එකත් වැඩි වෙලා තියෙන්නේ දැන් 89ට. ඉතින් maximum level 90 හින්දා ඉතින් 89 තමයි වැටෙන්නේ. හරි guys ඉතින් බලා ගන්න පුළුවන් kit වලට ආවට පස්සේ ඉතින් මගේ බොටු account එකේ level අලුතෙන් හදපු guest account එකේ බලන්න පුළුවන් දැන් තියෙන සුපිරිම kit ටික. ඉතින් සුපිරියම තමයි guys ඉතින් game එකට ආපු හැමදේම ඉතින් කියලා වචන නැහැ උඹලට මේක ගැන. ඉතින් දැන්ට game එකට ආපු season එකේ ඉඳන් ආපු හැම නූල් පොටක් නෑ අර හැමදේම ඇවිල්ලා තියෙන අපි මෙන්න මේ FIFA proxy හරහා. හරි guys ඉතින් මම ඊට කලින් ගෙනාපු වීඩියෝ දෙකට වඩා ඉතින් සාර්ථකවම FIFA proxy එක ගෙනා මෙන්න මේක තමයි. ඉතින් මම මේ වලින් ආසම බණ්ඩල් එක තමයි guys ඉතින් මෙන්න මේ සපුරක් තියෙන ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් ඉතින් මම නම් ආසම එක තමයි guys ඉතින් මෙන්න මේ joker එක පර බණ්ඩල් වලින්. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් දැන් game එකට ආපු මේව දැක්කම පිස් වැදෙනවා මං ඉතින් කතා කරලා වැඩක් නැහැ මේවා ගැන. ඉතින් ඔයාලට කැමති තරම් මේකේ kit එහෙම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති තරම් ඒවා දාලා බලන්න පුළුවන්. හරි guys ඉතින් ඒ වගේ මේ emote පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. emote උත් තියෙනවා. ඉතින් මම මේව දැක්කම සඳ බොඳ වෙනවා. ඉතින් ඇත්තටම මම මේ emote වල නම් මත හරියට තාම දන්නේ නැහැ. ඉතින් ඒ තරම් කියන්න බැරි තරම් emote තියෙනවා guys. ඉතින් emote 366ක් තියෙනවා. ඉතින් දැන්ට game එකට අපු හැම emote එකම ඉතින් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට කැමති තරම් ඉතින් මේකෙත් emote තියෙනවා. ඉතින් උඹලට ඕන තරම් මේව download කරලා උඹලට දාලා TikTok හදලා යාළුවන්ට share කරලා අතල්ලක් ගන්න පුළුවන් වෙනවා. හරි guys ඉතින් මම ඊට පස්සේ යන්නම් guys. ඉතින් මේකෙ තියෙන animation පැත්තට ඉතින් animation 43ක් වගේ තියෙනවා. ඉතින් දැනට game එකට අපු හැමදේම තියෙනවා. ඉතින් කතා කරන දෙයක් නැහැ. gun skip පැත්තට ගියත් එහෙමම තමයි ඉතින් gun skip පැත්තටදී ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මම මේක දැන් වීඩියෝ ඉන් කරන්න හදන්නේ. ඉතින් ඔය animation පැත්තට ගිහිල්ලා පස්සේ ඉතින් උඹට කැමති animation මෙන්න මේ විදිහට දාගන්න. ඉතින් උඹට කැමති එකක් ඕන එකක් දාලා බලන්න. ඉතින් look changer උත් එහෙමම තමයි මේ අලුතෙන් ආපු එකක් තියෙනවා. ඉතින් guys ඉතින් උඹලා gun skin පැත්තට ගියත් ඉතින් gun දැන්ට ආපු හැම gun skin එකක්ම තියෙනවා. ඉතින් හරි guys ඊට පස්සේ ඔයගොල්ලෝ gun skin පැත්තට ගිහිල්ලා බලන්න. ඉතින් දැන්ට ආපු හැමදේම ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා. හරි guys ඉතින් මෙන්න මේව තමයි සාර්ථකව ඉතින් FIFA proxy දාගන්න අපේ realme FIFA එකට දාගන්නේ. ඉතින් හරිම ලේසියි guys. ඉතින් මම කලින් ගෙනාපු වීඩියෝ දෙකට වඩා මේක තමයි ලේසිම කම. ඉතින් අපේ කෙලින්ම ID එකටම FIFA proxy දාගන්න විදිය. හරි guys ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ channel subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඕක කරලා තියාගන්න. මේ වටිනා FIFA වීඩියෝ දාපු ගමන් තවත් ඔයගොල්ලන්ට notification ඉන්න ගන්න. ඒ වගේම guys ඉතින් මට subscribe 4000ට යන අනිවාර්යයෙන්ම help එකක් දෙන්න share පාරක් එහෙම දාලා. හරි guys එනේ ඉතින් මේ වීඩියෝ එකකින් ගිහිල්ලා යන තවත් සුපිරිම FIFA වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා.